ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා වෙලාවකට අපි හඳුන්වනවා. අපේ උදාරතර වූ මාතෘ භූමිය. අද වර්තමානයේ පාලනය කරන්නේ අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා රාජ්‍ය. තුනෙන් දෙකක බලයක් හිමි, අසීමාන්තික බලයක් හිමි ජනාධිපතිවරණයෙන් විශාල ජනවරමක් ලැබූ, එතනින් එහාට කියලා පාර්ලිමේන්තුවෙන් අතිවිශාල ජනවරමක් ලැබූ ජනාධිපතිවරයෙක් තමයි ඔබ මම පාලනය කරන්නේ. අපි දන්නවා මොවුන් බලයට එමට පෙර කිව්වේ 76 වසරක සාපය කියන මේ කතාව ආටක නාටකය ජනතාවට කියලා විවිධ වූ පොරොන්දු ගැලරිය චූන් කරන කතා විශාල ප්‍රමාණයක් මැතිවරණ වේදිකාවල ඉදිරිපත් කළා තමයි මොවුන් බලය ලබා ගන්නේ. අද බලයට පැමිණිලා අවුරුද්දක් ගත වෙලා. නමුත් අපි පසුවිවරමක් කරා නම් මේ වර්තමාන රාජ්‍යය සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය සහ ඔවුන් මැතිවරණ වේදිකාවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා ජනතාවට මවපු ඒ සුන්දර චිත්‍රය අද මහ පොළවේ යථාර්ථයක් බවට පත්වීමට ඔවුන් කටයුතු කරනවාද කියන එක විශාල වූ ප්‍රශ්නාර්ථයක්. ඇත්තටම මම අද ශ්‍රී ලාංකික පුරවැසියෙක් වශයෙන් සහ කාන්තාවක් වශයෙන් සහ මේ රටට ආදරය කරන පුරවැසියෙක් වශයෙන් අද මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ ඊටාම විශාල වූ කලකිරීමකින්. මොකද අපි කයමනක් තියෙනවා උපන් බිමට කිසිදා ගරහන්න එපා කියලා. අපේ රට ශ්‍රේෂ්ඨ රටක්. මේ රටේ පාලකයා මේ රටේ මුල් පුරවැසියා තමුන්ගේ රටට ගරහන සංස්කෘතියක් කිසිම දවසක මේ රටේ තිබිලා නැහැ. එහෙව් ජනාධිපතිවරයෙක් ඇත්තටම කනගාටුයි. මම ඊයේදී අනුර කුමාර ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අපේ රට ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය මේ මොහොතේ තරයේ හෙලා දකිනවා. එය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සහ මේ රටේ මිලියන 22ක පුරවැසියන්ට එතුමා කරන ලද විශාල වූ අපහාසයක්. එතුමා ඒ ප්‍රකාශය වහාම ඉල්ලාස් කරගත යුතුයි. එතුමා ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි. මොකද ඔබතුමාට මේ රටේ මිනිස්සු විශ්වාස කරලා ඔබතුමාට බලය ලබා දුන්නේ මේ රට හරි මාර්ගය ගෙනියන්න. ඔබතුමා එදා අරගලයෙන් ජනතාව පාරට බැහැලා ජනතාව කියපු පණිවිඩය ඔබතුමාගේ මැතිවරණ වේදිකාවල සාකච්ඡා කළා. ජනතාවට පොරොන්දු ගණනාවක් කිව්වා කියලා ඔබතුමා ජනතාවගේ විශ්වාසය දිනාගත්තා. එතකොට එහෙව් ඔබතුමාට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව රටේ සේනාධිනායකයා වශයෙන් මේ රටේ ව්‍යවස්ථාවට දියුරුම් දීලා අත තියලා රට ආරක්ෂා කරන්න පොරොන්දු දීපු ජනාධිපතිවරයා වශයෙන් ඒ පොරොන්දු ඉෂ්ට කිරීමට ඔබට වගකීමක් තියෙනවා. නමුත් අද වර්තමානයේ වෙනකොට ඔබතුමා මේ රට හුණ්ඩුවක් බවට පත් කරා. මේ රට හුණ්ඩුවක් නෙවෙයි. ඔබතුමා හුණ්ඩුවක ජනාධිපති වෙනවට අපි කැමති නැහැ. මේ රට අපේ දරුවන්ගේ රට ඔබතුමන්ලට ඡන්දය දීපු ජනතාවගේ විතරක් නෙවෙයි මේ රටේ මිලියන 22 ජනතාවගේ රට. ඔබතුමාට ඡන්දය දීපු සහ නොදීපු ජනතාවගේ රට. ඔබතුමාට වගකීමක් තියෙනවා මේ සෑම ජනතාවකටම එකසේ සැලකීමට, සෑම ජනතාවගේම ගරුත්වය ආරක්ෂා කිරීමට. ඔබතුමා පාර්ලිමේන්තුවේ එවැනි ප්‍රකාශයක් කරපුවම ජනතාව වශයෙන් ජනතාවට ඇතිවන වේදනාව වචනෙන් කියන්නෙම කරන්න බෑ. එදා මහින්ද රාජපක්ෂතුමා මොනවද කිව්වේ? පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තුන්වනුවත් මව්බිම. රනිල් වික්‍රමසිංහ මහතා මොනවද කිව්වේ? මම ශ්‍රී ලංකාව නැමැති දරුවාව ඔබට බාර දෙනවා කියලා කිව්වා. සජිත් ප්‍රේමදාස මහතා මොනවද කියන්නේ? ශ්‍රී ලංකාව නැමැති මාතෘ භූමිය ගෞරවත්වය ආරක්ෂා කර ගැනීම ගැන හැම වෙලේම කතා කරනවා. නමුත් ඔබතුමා අපේ රට හුණ්ඩුවක් බවට පත් කරා. කනගාටුයි ජනාධිපතිතුමනි. අතිශය කනගාටුයි. ඇත්තටම මේ අවස්ථාවේ අපි කියන්න කැමති වර්තමාන ජනාධිපතිතුමාට ඔබතුමාගේ ජනවරම ඔබතුමාට ලබා දුන්නේ කතාවට නෙවෙයි ක්‍රියාවට. ඔබතුමාට වගකීමක් තියෙනවා කතාවෙන් එහාට ගිහිල්ලා ක්‍රියාව පෙන්වන්න. හැමදාම ගැලරිය චූන් කරන කතා කියලා රට ඉස්සරහට ගෙනියන්න බෑ ජනාධිපතිතුමනි. ඔබතුමා හැමදාම කරන්නේ රටේ අර්බුදයක් වෙනකොට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කියනවා. ඔබතුමාගේ අර 159 മന്ത്രിවරු කතා කියනවා. කෝ ක්‍රියාව? අපි ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්න කැමති. කතාව හැමදාම කතා කියලා ජනතාව රවට්ටපු කාලේ ඉවරයි ජනාධිපතිතුමනි. ඔබතුමාට අමතක වෙලා ඔබතුමා තාම හිතන්නේ ඔබතුමා විපක්ෂය කියලා. ඔබතුමාට අමතක වෙනවා ඔබතුමා පාලන බලය කියලා. ඔබතුමා මොන හරි අර්බුදයක් වුණ වෙච්ච වෙලාවට හැමදාම කියන්නේ අර 76 වසරක් ගැන කතා කරනවා, පහුගිය පාලන සමය ගැන කතා කරනවා, විපක්ෂයට චෝදනා කරනවා, විපක්ෂය කතාවල් කියනවා කියන ඔබතුමන්ලගේ ගමන අඩාල කිරීමට විපක්ෂය කතා කරනවා කියලා කියනවා. විපක්ෂයට චෝදනා කළ වැඩක් නෑ ජනාධිපතිතුමනි. ඔබතුමාට බලය තියෙන තුනෙන් දෙක බලය තියෙන පාර්ලිමේන්තුවේ බලය තියෙන නීති සම්පාදනය කරන්න ප්‍රතිපත්ති ගේන්න ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඔබතුමා මේ රටේ මූල්‍ය බලය තියෙනවා. රටේ සේනාධිනායකයා ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂාව පිළිබඳ සේනාධිනායකයා අපි අහනවා ඔබතුමාගේ ක්‍රියාව කොහෙද කියලා. ඇත්තටම ජනාධිපතිතුමනි
ඔබතුමා බලයට එනකොට කිව්වේ ඉතා වංශාව දූෂණයෙන් තොර සුපිරිසිදු රටක් හදනවා කියලා. ඔබතුමා මොනවාද කිව්වේ? වංශාවකට දූෂණයකට අබමල් රේණුවක්සේ හෝ ගෑවිලා තියෙන පුද්ගලයෙක්ව කිසි දවසක ඔබතුමාගේ පාලන තන්ත්‍රයට ගාව ගන්නවත් නැහැ කිව්වා. ඔබතුමා ඒ පිරිසිදු චිත්‍රය තමයි ජනතාවට ඉදිරිපත් කළේ. නමුත් අද වර්තමානයේ වෙනකොට ගල්ලංගුරු වංශාව. ඒක ගැන කිසිම සාකච්ඡාවක් නැහැ. විපක්ෂයෙන් හඬ නගනවා ගල්වංගුරු වංශාව සම්බන්ධයෙන්. බාල ගල්ලංගුරු මේ රටට ගෙනල්ලා නැව් 10ක් ගෙනල්ලා ඒ නැව් හරහා ලංකාවට ඇති වෙලා තියෙන පාඩුව අසීමාන්තිකයි. මේ වලට කවුද ගෙවන්නේ? මේ රටේ බදු ගෙවන අහිංසක ජනතාව. ඔබතුමාගේ වගකීම හරියට ඉටු කරාද කියලා මම ඔබතුමාගෙන් අහනවා. කන්ටේනර් 320 ගැන කිසිම සාකච්ඡාවක් නැහැ. ඒ කන්ටේනර් 320 සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් ඉදිරිපත් කරා. ඒ කමිටුවේ වාර්තාව අද වෙනකොට සාකච්ඡා කරන්නේ නැහැ. ඔබතුමාගේ වගවීම සහ වගකීම? Where is your accountability and governance? I like to ask you, Mr. President. ඔබතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන මේ රටේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාව ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගත්තා. කාන්තා කොමිෂන් සභාව 52ක් වෙච්ච කාන්තාවන් වෙනගේ අයිතිවාසිකම් වෙනුවෙන් එදා 2024 කාන්තා සවිබල ගැන්වීමේ පනත ගෙනාවා. ඒ පනත ගෙනල්ලා කාන්තාවන් වෙනුවෙන් පහුගිය රජය විශාල වූ ජයග්‍රහණයක් අත් කළ දුන්නා. ඔබතුමාගේ රජයට තිබ්බේ කාන්තා කොමිෂන් සභාව පිහිටුවන්න විතරයි. නමුත් ඒකත් කරගන්න බැරි වුණා. ඒ කාන්තා කොමිෂන් සභාවේ රමණී ජයසුන්දර කියන සභාපතිනිය ඉල්ලා අස්සුණා. මොකද ඔබතුමන්ලා ඒ පහසුකම් සැපයුවේ නැහැ. අයවැය හරහා කාන්තා කොමිෂන් සභාවට මුදල් වෙන් කරේ නැහැ. ඔබතුමා මුදල් අමාත්‍යාංශය හරහා කාන්තා අමාත්‍යාංශය හරහා ඒකට මුදල් වෙන් කරේ නැහැ. ඒ ස්වාධීන වූ ආයතනය ස්වාධීනත්වයෙන් කටයුතු කිරීමට ඔබතුමන්ලා අපසරිය ලබා දුන්නේ නැහැ. එතුමිය ඉල්ලා අසුණා. අද වෙනකොට 52 අයිතිවාසිකම් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් ඒ කාන්තා කොමිෂන් සභාව පිහිටුවීමට කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. පහු එළඹෙන මාර්තු 8 වෙනිදාට කාන්තා දිනය එනවා. ගැහැණු අපි එක මිටට කියලා සම්මන්ත්‍රණ තියලා කාන්තාවන් පාවිච්චි කළා තමයි ඔබතුමන්ලා බලයට ගෙනාවේ. ඔබතුමන්ලා ප්‍රශ්නයක් කරනවා ඔබතුමන්ලාගේ එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මතුගම ගිහිල්ලා පාරට බහලා උද්ඝෝෂණ කරනවා. එහෙම නෙවෙයි සිද්ධ විය යුතුයි. කාන්තා කොමිෂන් සභාවක් පිටවන්නේ කාන්තා කොමිෂන් සභාව හරහා ඒ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාකච්ඡා කරන්න. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න. මාර්තු 8 වෙනිදා කාන්තා දිනය එනවා. මම ඔබතුමාගෙන් අහනවා අඩුම ගානේ මාර්තු 8 වෙනිදාට ඉස්සරහවත් මේ කාන්තා කොමිෂන් සභාව පිටුවලා නැවත කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ඔබතුමන්ලා ඒ කාන්තා එක මීටරට ගැහැණුව අපි එකට මීටර කියලා කියපු පොරොන්දුව ඔබතුමා ඉෂ්ට කරන්න. ඔබතුමා අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ 3/2 ජනතාව 3/2ක් වූ ජනතාව ඔබතුමාට බලය දුන්නා. අපි කැමති නැහැ ඔබතුමා ෆේල් ජනාධිපතිවරයෙක් වෙනවට. මේ රටේ මිනිස්සුන්ට ෆේල් ජනාධිපතිවරු අවශ්‍ය නැහැ. ඔබතුමා පාස් වෙනවට අපි කැමති. නමුත් ඔබතුමා පාස් වෙන්න ඔබතුමා කටයුතු කරන්න නැති එක ඇත්තටම කනගාටුවට කරුණක්. ජනාධිපතිතුමනි මම තවත් කියන්න කැමතියි. ඔබතුමා මේ මැද පෙරදිග අර්බුදය මේ ශ්‍රී ලංකාවට බලපාන ආකාරය මැද පෙරදිග අර්බුදය අපි දන්නවා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ තේ අපනයනය කිරීමේදී විශාල වෙළඳ පොළක් මැද පෙරදිග කලාපය ඉරානයේ විශාල වෙළඳ පොළක්. දැන් මේ අවස්ථාවේ මැද පෙරදිග අර්බුදයේ හේතුවෙන් මේ අපේ තේ කර්මාන්තයට විශාල වූ බලපෑමක් ලක් වෙනවා. අපේ මැද පෙරදිග විදේශ ශ්‍රමිකයන් විශාල වූ බලපෑමකට ලක් වෙනවා. අපේ සංචාරක ව්‍යාපාරය විශාල වූ බලපෑමකට ලක් වෙනවා. අපි ඔබතුමාගෙන් අහන්න කැමති මොකද්ද ඔබතුමාගේ තියෙන විකල්ප ක්‍රියාමාර්ගය මේ ලංකාවේ මේ අවස්ථාවේදී කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙලා ප්‍රශ්නෙන් පස්සේ උත්තර දීලා වැඩක් නැහැ. උත්තර හොයලා වැඩක් නැහැ. දිත්වා සුලි කුණාටුව සම්බන්ධයෙන් ඔබතුමන්ලා වැඩේ වෙලා ඉවරලා පස්සේ තමයි ඒවලට විසඳුම් හොයන්නේ. නමුත් රජයක් වුණාම ඔබතුමන්ලා ප්‍රොඇක්ටිව්ලි වැඩ කරන්න ඕනේ. අපි ඔබතුමාගෙන් අහනවා අර්බුදයක් පෙනිපෙනි. ඔබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තවත් අර්බුදයක් පත් වුණාම සුන්දර කතා කියන විතරක්ද ඔබතුමා ওই පුටුවේ ඉන්නේ. ඔබතුමාගේ ක්‍රියාමාර්ගය මොකද්ද? අපි අහනවා ඔබතුමා ජනතාවට කියන්න මේ මැද පෙරදිග අර්බුදයේදී ශ්‍රී ලංකාවට විදේශ සංසිත ලබා ගන්න alternative remedies මොනවාද ඔබතුමාට තියෙන්නේ කියලා. මොනවාද මැද පෙරදිග නැත්තම් අපිට විවිධ වූ වෙළඳ පොළවල් ඔබතුමන්ලා තේ අපනයනය සඳහා හොයාගෙන තියෙනවද? කොහොමද අපිට විදේශ ආදායන ලැබෙන්නේ කියලා විදේශ සංචිත ලැබෙන්නේ කියලා ඔබතුමාගේ විකල්පය මොකද්ද කියලා අපි ඔබතුමාගෙන් අහන්න කැමතියි. ජනාධිපතිතුමනි අවසාන වශයෙන් ඔබතුමාට කියන්න කැමතියි ඔබතුමා ඡන්දය දීපු සහ ඡන්දය නොදීපු
සෑම කෙනෙක්ගේම ජනාධිපතිතුමා. ඒ හින්දා ඔබතුමන්ලා 76 වසරක සාපයට හැමදාම ගරහන්න නැතුව 76 වසරක මේ රට තුල කිසිම දෙයක් වෙලා නැහැ කියලා හැමදාම විපක්ෂයට ගරහන්න නැතුව 76 වසරක ඔබතුමාත් මම කියන්න කැමතියි. ඔබතුමා 76 වසරේ ප්‍රොඩක්ට් එක. ඔබතුමා නිදහස් අධ්‍යාපනයේ හින්දා තමයි අද ඔය තැන ඉන්නේ. ඔබතුමන්ලගේ 159 ඔය නිදහස් අධ්‍යාපනයේ හින්දා උගත්කම ලැබූ පුද්ගලයන්. එතකොට මේ රට පහුගිය 76 වසරට බල ශක්තිය අතින් යටිතල පහසුකම් අතින් අධ්‍යාපනය අතින් සෞඛ්‍ය අතින් ග්‍රාමීය සංවර්ධනය අතින් මේ රට ඉස්සරහට ගියා. ඒ කරපු නායකයන්ට ගරහන්න නැතුව ඒ කරපු නායකයන් කරපු දේවල් අගය කරමින් එතරින් එහාට මේ රට ඉස්සරහට ගෙන යන්න ජනාධිපතිතුමනි ඔබතුමාට අපි ඉල්ලන්න කැමතියි. ගැලරියෙන් එහාට ගිහිලා ගැලරිය පිනවන කතාවල් කියන්නේ නැතුව හැමදාම විපක්ෂයට බනින්න නැතුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමුන්ගේ රටට තමුන්ගේ මාතෘ භූමියට හුණ්ඩුව කියලා ගරහන්න නැතුව කරුණාකර ජනාධිපතිතුමනි ඔබතුමාගේ වගකීම තේරුම් ගන්න කියලා අපි කියන්න කැමතියි.